හලෝ අද බලමු කැන්ඩිවල ගෙවුණු දවසක්. Welcome to our YouTube channel. ඔගොල්ලෝ දන්නවනේ දැන් මම ඇවිත් ඉන්නේ කැන්ඩි කියලා. කැන්ඩිවල ඔයගොල්ලන්ට ගොඩාක් vlogs ගියන්නම් කියලා හිතන් හිටියට ළමයි ඇත්තටම අපිත් ගොඩක් ගමන් ගියේ නැති තරම්. ගෙදරට වෙලා රෙස්ට් එකේම හිටියා. හැබැයි කැන්ඩි හිටපු දවස්වල එක දවසක් අම්මිමයි නංගි හිතුණ පොඩි රවුමක් දාන්න ඕනි කියලා. සමහර විට ඔයගොල්ලෝ මේ vlog එක මගේ නංගිගේ YouTube channel එකකින් බලලත් ඇති. කමක් නැහැ. මේ මගේ version එක. මේකිනුත් බලන්නකෝ. ඉස්සෙල්ලාම අපි ආව finishing touches එකට. අද අම්මිට නම් මුකුතරක් තිබුණේ නැහැ. හින්දා අම්මිට ඉතින් පැය ගාණක් කොහේ ඉන්න තමයි තිබ්බේ. මට මෙහෙම දකිද්දී ආව හිතුණු දෙයක් තමයි අම්මලා කොයි තරම් කාලයක් පුරාවට ජීවිතේ කාලේ පුරාවටම දුවලා වෙනුවෙන් මග බලා හින්දීම් කරනවාද කියලා. ඉස්සර මම මැරි කරනකම මගේ හැම වැඩකටම ආවේ ගියේ ගොඩක් වෙලාවට නංගි අම්මි මම ගොඩාක් වෙලාවට ඔක කියලා ඇති. ඉතින් ලොකු වෙලාවක් ඒගොල්ලෝ හේ ඉන්නවා මගේ වැඩ මම කරගන්නකම්. ඊට පස්සේ මැරි කරාට පස්සෙත් සමහර ලාවට ඉතින් මම කැන්ඩියාවම තාමත් ඒ දෙන්න තමයි ඉතින් එහෙම ඇවිල්ලා ඉන්නේ. අම්මා කෙනෙක්ට දුවේ කියලා කියන්නේ ඉතින් අත හරින්න බැරි බැඳීමක් නේද? ඒ වගේම තමයි සමහර දුවලට අන්න ඒ වගේ අම්මලාවත් අතාරින්න බෑ. හරිම තද බැඳීමක් තමයි තියෙන්නේ. හරියට මම වගේ. ඒකනේ ඉතින් හැම මාසෙකට සැරයක්ම මම ගෙදර එන්නේ. ආවම ඉතින් මං හරි ආසයි ඒගොල්ලොත් එක්ක කාලය ගත කරන්න, කොයි හරි යන්න, කන්න බොන්න, මෙමරිස් එකතු කරගන්න. ඉතින් ෆිනිෂින් ටචස් එකට අප වෙලාවේ මගේ පෙඩිකියුර් එක කරා, නංගිගේ නේල්ස් ටික චේන්ජ් කරා. ඊට පස්සේ හිතුණා කොෆි එකක් බොන්න එතනම තියෙන ජාව එකට එන්න ඕනි කියලා. මොකද අම්මි හරි ආසයි කොෆි බොන්න. ඒ වගේම තමයි නංගි මමයිත්. ඉතින් අපි තුන්දෙනාම එළියට ආවේ කියලා අපි හිතුවා කොෆි එකක් බොන්න ගමන් ආගිය තොරතුරු ටිකක් කතා කරන්න. මම මේ පාර ගෙදර ආවේ මං හිතන්නේ මාස 2කට විතර පස්සේ. ඉතින් ඒ හින්දා කතා කරන්න කියන්න දේවල් ගොඩාක් තියෙනවා. පේනවනේ ඉතින් මගේ කටට කිසිම නිවනක් නැතුව මම ඉතින් ඕඩර් එක දාලා ඒ ඕඩර් එක සර්ව් කරනකම් ඔහේ කියවනවා. අපි අද ආවේ shopping කරන්න හිතාගෙන. shopping කරන්න හිතන් ආවට මොකද අපි වැඩි හරියක් කරේ Java එකේ time spend කරපු එක. කැන්ඩිවල vlogs නැහැ කියලා කිව්වට තව vlogs තියෙනවා. මම ඔයගොල්ලොත් එක්ක හිමින් හිමින් share කරගන්නවා. මේ තියෙන නංගිගේ ආලුත්ම nails ටික. එයා කලින් දාන් හිටියා blue color එකක්. ඒක මටත් හරි ගියේ නැහැ. අරත් හරි ගියේ නැහැ. ඉතින් ඒක ලස්සනට change කරගත්තා මේ පාර. හරිම ලස්සනයි ඒක. ඉතින් දැන් මේ අම්මි මමයි දෙන්නම ඒක බලන ගමන් ඉන්නේ. ඔයාලට මම vlog එක පටන් ගද්දිම කිව්වනේ අම්මලා කියන දුවලා වරුවෙන් කැපකිරීම කරනම කට්ටියක් කියලා. ඒක අම්මද තාත්තද කියලා දාලා නැහැ. දෙමව්පියෝ වුණාම තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිත කාලයක් පුරාවටම කැපකිරීම කරන්න, බලා හිඳීම් කරන්න, අල වෙනුවෙන් පෙනී ඉන්න බැඳිලම ඉන්නවා. ඉතින් ඒකනේ අපි සංසාරේ ආයෙ රීප්ලේස්මන්ට් එකක් දෙන්න බැරි බැඳීම් දෙකක් විදිහට ඒ දෙන්නව එකතු කරගෙන තියෙන්නේ. මං කලින් බ්ලොග් එකත් ඔයගොල්ලන්ට කිව්වා අපේ සංසාරයේ මේ ජීවිත ගමනේ ගොඩාක් වෙලාවට අපිට පාර්ට්නර්ස්ලා, එතකොට සහෝදර සහෝදරියෝ, යාළුවෝ, එතකොට හස්බන්ඩ් වයිෆ් කියන මේ බැඳීම් රීප්ලේස් කරන්න පුළුවන්. හැබැයි කවමදාකවත් අම්මා තාත්තා කියන බැඳීමට රීප්ලේස් කරන්න අපිට ජීවිතේ ආයෙ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලත් ඒ කතාවට එකඟ වෙනවා ඇති කියලා. තමන්ගේ අම්මා තාත්තගේ තැනට රීප්ලේස් කරන්න පුළුවන් කවුරුත් මේ ලෝකේ ආයෙ හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම හරිම ආසයි මගේ අම්මා තාත්තත් එක්ක ගෙවෙන හැම කාලෙටම මං කොයි තරම් වයසට ගියත් කොයි තරම් වගකීම් වලින් පිරුණු කෙනෙක් වුණත් මං අන්නේ හින්දා තමයි අම්මි තාත්ති නම් ගෙදර බව්ව බලන්න හරි ගෙදර ඇවිලා ගෙදර කාලේ ගත කරලා ඒගොල්ලොත් එක්ක මෙමරිස් එකතු කරගන්න හදන්නේ. ඉතින් ඕගොල්ලොත් මං හිතනවා මේ වගේම වෙන්න ඇති කියලා. සාමාන්‍ය ගෑනු ළමයි වුණාම හරිම ඉමෝෂනල් නේ. ඉතින් හරි ආසයි තමන්ගේ පවුලත් එක්ක ඇටච් වෙලා ඉන්න. ඔයාත් අන්න ඒ වගේ ගෑනු ළමෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. අම්මා තාත්තා විතරක් නෙමෙයි සහෝදර සහෝදරියන් එක්ක තියෙන බැඳීමත් තදින් තියාගන්න. මොකද ජීවිත කාලෙටම තමන්ගේ පවුල තමයි තමන් වෙනුවෙන් හැමදාම ඉන්නේ. හරි. ඕගොල්ලන්ට කියන්න shopping කරාට පස්සේ මට මේ vlog එක එතනින් හම් රෙකෝඩ් කරන්න අමතක වෙලා. මට ඉතින් මේක මෙමරි එකක් හින්දා තවත් එක මෙමරි එකක් විදිහට තියාගන්න ඕනි හින්දා මං හිතුවා මේක එඩිට් කරලා තියෙන ක්ලිප්ස් ටිකෙන් හරි ඕගොල්ලන්ට පුංචි දෙයක් ෂෙයා කරන ගමන් මේ vlog එක අප්ලෝඩ් කරන්න ඕනි කියලා.
මෙතනින් ඉතින් අපි කොෆී බීලා කාලා ඊට පස්සේ අපි shopping කරන්න ශ්‍රියානි තිලකවර්ධන ඔය වගේ තැන් කීපයකට ගියා. ඊට පස්සේ ගොඩක් හවස් වෙනකන් shopping කරලා ඒ දේවලුත් අරගෙන අපි ගෙදර ආවා. කැන්ඩි වල දවසක් ගෙවුනේ ඔහොමයි. මීට වඩා ඉන්ටරෙස්ටිං විදිහට මම මේ vlog එක කරන්න හිතාගෙන ගියේ. හැබැයි මට අමතක වෙලා ළමයි. ඇඳුම් දැක්කම ඉතින් එහෙම තමයි අමතක වෙනවානේ. ඉතින් මම ඔයගොල්ලන්ට තව vlogs ගොඩක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. අපි ලස්සන vlogs වලින් ඉස්සරහට හම්බ වෙමු. ගිහින් එන්නම්. bye.